2028 A level කරන ඔයාට තමයි මේ ආරාධනෙ. මොකද්ද මේ තියෙන්නේ? මේ තමයි පුතේ EWL සංවිධානය කරනු ලබන 2028 A level batch එකට අදාළව සංවිධානය කරන සම්මන්ත්‍රණය. මොකද්ද මේ සම්මන්ත්‍රණය? මේ සම්මන්ත්‍රණය තමයි පුතේ විෂයන් හඳුන්වා දීමේ ආරම්භක සම්මන්ත්‍රණය. ඔයා පුතේ කුමන මට්ටමක දැන් හිටියත් කුමන මට්ටමේ හිටියත් කියලා මම කියන්නේ පුතේ ඔයාට සාමාන්‍යයෙන් අවබෝධයක් නොලැබෙන්න පුළුවන් විෂයක් තෝරා ගන්න ආකාරය. විෂයක් තෝරා ගන්න විෂයකට හරියාකාරව මුහුණ දෙන ආකාරය ඔයාට දැනුමක් නැති වෙන්න පුළුවන්. ඔයා නිකරුණේ තවමත් ක්ලාස් වලට යන ළමයෙක් වෙන්න පුළුවන්. හෙට අනිද්දා වෙනකොට ඔයාගේ තීරණාත්මක කඩයිමක් වන සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙනවා. ප්‍රතිඵල නිකුත් වෙනවා හෙට අනිද්දා වෙනකොට. එහෙනම් පුතේ අපි මේකෙන් කියලා දෙනවා ඔයාලට මේකෙන් ඔයාට දැනුවත් කරලා දෙනවා පුතේ මේ ප්‍රතිඵල ආවයන් පස්සේ ඔයා විෂයක් තෝරා ගන්න ඕනේ කොයි ආකාරයකද කොහොමද මේ විෂයෙන් ඔයා සක්සස් විය යුත්තේ කවදාද මේ වැඩසටහන තියෙන්නේ පුතේ ප්‍රතිඵල පැමිණිපසු එළඹෙන සෙනසුරාදා දින උදෑසන 8ට මතුගම සෙනිටි අධ්‍යාපන ආයතනයේ සෙනිටි এডুকেෂන් ඉන්ස්ටිටියුට් පැවැත්වෙනවා පුතේ එහෙනම් සෙනසුරාදා දින උදෑසන 8ට ප්‍රතිඵල පැමිණිපසු එළඹෙන සෙනසුරාදා දින. හරි එහෙනම් පුතේ මේකෙන් ඔයාලට පැහැදිලි කරලා දෙනවා ආර්ට් කොමර්ස් බයෝ මැත්ස් සෙක්ෂන් ආදී විෂයන් තෝරාගෙන කෙසේද ඔයාගේ විෂය සම්බන්ධයෙන් නිපුණතාවයක් සහිතව ඒ විෂය හදා ගන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ කියන එක පිළිබඳ විශේෂ දැනුමක් මෙන්න මේ සෙමිනාර් එක තුලින් ඔයාට හම්බ වෙනවා. එහෙනම් පුතේ සියලු දෙනාට නම් ආරාධනා කරනවා මේ සෙමිනාර් එකට ඇවිල්ලා ඔයාගේ අනාගත සිහිනය සැබෑ කරගන්න කියලා. එහෙනම් 2028 A level මේ විදිහට ආරම්භක දවස උදෑසන 8ට සෙනසුරාදා දින පැවැත්වෙනවා. එහෙනම් පුතේ මේ සඳහා සහභාගී වෙන්න කැමති සිසුන් පහත WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. පහත WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කළා මේ සඳහා රෙජිස්ට්‍රේෂන් එක ගන්න විදිහට දැනුවත් කරනවා. එහෙනම් පුතේ සියලු දෙනාට ජයෙන් ජයම වේවා. සුබ ප්‍රතිඵලයකට යාමට සුබ ප්‍රතිඵලයකට යාමට සහ සුබ ප්‍රතිඵලයක් බලාපොරොත්තුෙන් හිටපු අයට සුබ ප්‍රතිඵලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම මගේ කතාව පුතේ අවසන් කරනවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.